Hi friends, අදත් මම අරගෙන ආවේ හැමෝටම ගොඩාක්ම යූස්ෆුල් වෙන්න පුළුවන් වීඩියෝ එකක්. ඉන්දියානු ක්‍රමයට හදාගත්ත කරපිංචා ග්‍රේවි එකක් තමයි මම අරගෙන ආවේ. කවුරුත් මේ එපා කියන්නේ නැහැ. පොඩි ළමයින්ට උනත් බය නැතුව දෙන්න පුළුවන්. ගොඩාක්ම ගුණයි. ඒ වගේම හදාගන්නත් ගොඩාක්ම ලේසි. අපි දැන් බලමු මේ ග්‍රේවි එක හදාගන්නේ කොහොමද කියලා. ඒකට මම මෙතන අරගෙන තියෙන්නේ කරපිංචා. කරපිංචා ටික හොඳට හොදලා රෙදි කෑල්ලකින් පිහදලා අරගන්න. අවුවේ දාලා වෙල ගන්න එපා. එතකොට මේ කරපිංචා ටික කළු පාට වෙන්න පුළුවන්. රෙදි කෑල්ලකින් පිහදලා ගන්න අමාරු නම් හෙවණෙල්ල තියලා වේරලා ගන්නත් පුළුවන්. මෙතන කරපිංචා ග්‍රෑම් 60ක් විතර තියෙනවා. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා රත් කරගන්න. ඒකට දාගන්න කොත්තමල්ලි තේ හඳක් විතර. ඊළඟට උළුහල් තේ හිඳි භාගයක් විතර දාගන්නවා. ඊළඟට අබ තේ හිඳි භාගයක් විතර දාගන්න. දැන් අපි මේ ටික රෝස්ට් කරගන්න ඕනේ. ඔයාලා කරපිංචා ගොඩක් අරගන්නවා නම් ඒ ප්‍රමාණය අනුව මේ වඩු ටික දාගන්න. ලිපේ ගින්දර අඩු කරලා තියාගන්න. අබ ටික හොඳට පුපුරන්න ඕනේ. විනාඩි 3ක් විතර හොඳට බෙද ගන්න. මේ විදිහට පාට වෙනස් වෙනකම් බෙද ගන්න. ලිප ඔෆ් කරගත්තට පස්සේ ඒ වෙලෙම මාරු කරගන්න. දැන් මේ ටික නිවුනට පස්සේ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් මේ ටික පැත්තකින් තියාගන්නවා. ඊළඟට මම අරගන්න සියඹලා. සියඹලට 8ක් විතර තියෙයි මෙතන. ඊළඟට උණු වතුර දාලා මේ ටික පෙඟෙන්න දාගන්න ඕනේ. උණු වතුර දාලා පෙඟෙන්න දානකොට ඒක 1 මිනිටම පෙඟෙනවා. ඊළඟට මම මේ ටිකත් පෙත්තකින් තියාගන්නවා. දැන් භාජනයක් ලිපේ තියලා රත් කරගන්න ඕනේ. භාජනේ රත් වුණාට පස්සේ මම දාගන්නේ පොල් තෙල්. මේසෙන්දි 2ක් විතර දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම දාගන්නේ කරපිංචා ටික. විනාඩි 2ක් විතර මේ ටික බෙද ගන්න ඕනේ. ලිපේ ගින්දර අඩු කරලා තියාගන්න. ඒ වගේම ගොඩාක් වෙලා යනකම් මේ ටික වදින්නත් එපා. මෙතනදී තවත් දෙයක් තමයි ඔයාලා පොල් තෙල් දාන්න කැමති නැත්නම් තල තෙල් නැත්නම් ඔලිව් තෙල් දාගන්න. පොල් තෙල් වලට වඩා ඒවා ගොඩක්ම හොඳයි. මම දැන් මේ ටික ලිපෙන් බා ගන්නවා. ඊළඟට මම කලින් පෙඟෙන්න දාගත්ත සීඹල ටික භාජනයකට දාගන්නවා. දැන් වතුර ටික හිඳනකම් ලිපේ තියාගන්න. ලිපේ ගින්දර මීඩියම් ෆ්ලේම් එකේ තියාගන්න. ඊළඟට එට ටික වෙනම අයින් කරගන්න ඕනේ. දැන් මේ සීඹල ටික පේස්ට් එකක් වෙනකම්ම ලිපේ තියාගන්න. මේ වගේ පේස්ට් එකක් වෙනකම්ම ලිපේ තියන්න ඕනේ. වතුරත් හොඳටම හිඳිලා තියෙන්න ඕනේ. මම දැන් ලිප ඔෆ් කරගන්නවා. ඔයාලා මේ වැඩේ කරන්නේ එකම භාජනයක නම් මේ වෙලාවදී භාජනය හොද ගන්න. දැන් මම බෙදගත කරපිංචා ටික බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. බ්ලෙන්ඩර් ජායකේ වතුර තියෙනවා නම් ඒක හොඳටම පිහදා ගන්න ඕනේ. දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගන්නවා. මේ විදිහට බ්ලෙන්ඩ් කරලා අරගන්න. ඊළඟට මම මේකට දාගන්න මිරිස් කුඩු. මේසෙන්දි 2ක් විතර දාගත්තා. දැන් මම දාගන්නේ කලින් බ්ලෙන්ඩ් කරගත්ත කොත්තමල්ලි මිශ්‍රණය. ඊළඟට මම දාගන්නේ හකුරු කෑල්ලක්. හකුරු වෙනකොට සීනි දාන්න එපා. මේ වගේ හකුරු කෑල්ලකින් කාලක් විතර මම අරගත්තේ. හැම කඩවලම මේ වගේ හකුරු ගන්න තියෙයි. ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. ඒ හින්දා මේ වගේ හකුරු කෑල්ලක් අරගන්න. ඒකෙන් පොඩි කෑල්ලක් තමයි මම අරගෙන තියෙන්නේ. දැන් මේ හකුරු ටික දාගන්න. ඊළඟට අවශ්‍ය පමණ ලුණු කුඩු ටික දාගන්න ඕනේ. දැන් මම දාගන්නේ පොල් තෙල් මේස හිඳක් විතර. ඔයාලා දවසකට එහෙම නැත්නම් දවස් දෙකකට වගේ මේ ග්‍රේවි එක හදා ගන්නවා නම් වතුර මේස හිඳක් විතර දාලා බ්ලෙන්ඩ් කරගන්න. හැබැයි මේ වගේ පොල් තෙල් දාලා අපි බ්ලෙන්ඩ් කරනවා නම් ගොඩක් කල් වෙනකම් අපිට මේ ග්‍රේවි එක කල් තියා ගන්න පුළුවන්. මේ පදමඩ බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට පොල් තෙල් මේසෙන්දි 5ක් විතර මම දාගන්නවා. මම කලින් කිව්වා වගේ ඔයාලා පොල් තෙල් වෙනුවට තල තෙල් එහෙම නැත්නම් ඔලිව් තෙල් දාගන්න. ඒවා ගොඩක්ම හොඳයි. අනිත් එක ඔයාලා කැමති නම් පොල් තෙල් ටික අඩු කරලා දාගන්න පුළුවන්. හැබැයි මේ ග්‍රේවි එකට පොල් තෙල් ටිකක් වැඩියෙන්ම දාගන්න නම් මේක ගොඩක්ම රසට තියෙයි. දැන් තෙල් ටික රත් වුණාට පස්සේ අබ තේ හිඳි භාගයක් විතර දාගන්නවා. අබ ටික පිපුරාට පස්සේ මම දාගන්නේ උණු තේ හිඳක් විතර.
අනිවාර්යයෙන් නැහැ තියෙනවා නම් එකතු කරගන්න. ඊළඟට මම දාන්නේ කඩල පරිප්පු තේ හැඳක් විතර. දැන් වේලි කරල් 3ක් විතර දාගන්නවා. කරල් ටික කඩන්න නැතුව එහෙමම දාගන්න. ඊළඟට කරපිංච ටිකකුත් දාගන්නවා. දැන් මේ ටික හොඳට බෙද ගන්න ඕනේ. උඳු සහ කඩල පරිප්පු වල තියෙන පාට වෙනස් වෙන්න ඕනේ. එතකම් මේ ටික බෙද ගන්න. මේ ටික බෙදුනට පස්සේ මම දාගන්නේ බ්ලෙන්ඩ් කරගත්ත කරපිංච ටික. කරපිංච ටික දාගත්තට පස්සේ මේ ටික හොඳට රෝස්ට් කරගන්න. අපි දාගත්ත තෙල් ටික හැමම පෑදිලා එන්න ඕනේ. එතකන් ලිපේ තියලා රෝස්ට් කරගන්න. ලිපේ ගින්දර අඩු කරලා තියාගන්න. දැන් ඔයාලට පේනවා ඇති තෙල් ටික පෑදිලා එන විදිහ. මේ වෙලාවදී මම ලිප ඔෆ් කරගන්නවා. මේ ග්‍රේවි එක නිවුනට පස්සේ ග්ලාස් බෝතලයක දාලා තියන්න. ගොඩාක් කල් වෙනකන් කල් තියාගන්න පුළුවන්. කරපිංච කන්නම නැතියට මේ විදිහට හදලා දෙන්න. කරපිංච ග්‍රේවි කියලා කියනවත් බෑ. ඒ තරමට මේවා ගොඩක්ම රසයි. ඒ වගේම ගුණයිත් එක්ක ඔයාලත් කැමති නම් මේ විදිහටම හදලා බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවෝ එක්ක ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා support කරන්න. මගේ videos බලනවල හැමෝටම ගොඩක්ම ස්තුතියි.